Hello friends, welcome to Lola Kids. Hello පුංචි යාළුවනේ. ඔන්න අදත් අපි Lola Kids අලුත් ඉංග්‍රීසි පාඩමක් අරගෙන ආවා ඔයාලට. අද අපි ඉගෙන ගන්න යන්නේ හොඳ පුරුදු කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා. Good manners. Good manners. ඔයාලා දන්නවද? Good manners හරිම වැදගත් අපිට. Good manners කියන්නේ අපිට කරුණාවෙන් තවත් කෙනෙක්ට කතා කරන්න කියලා දෙන හොඳ පුරුදු. එහෙනම් අපි පටන් ගනිමු. Let's start. කොහොමද අපිට කාව හරි කෙනෙක්ව කොහෙදද හරි හම්බ වුණාම කොහොමද අපි කතා කරන්නේ යාට? අපි කියන්නේ Hello. hello. ඒ වගේම කාව හරි අපිට උදේට හම්බ වුණාම අපි උදේට කියන්නේ සුබ උදෑසනක් කියලා. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ සුබ උදෑසනක් කියලා? Good morning. Good morning. ඒ වගේම දවල්ට අපිට කාව හරි හම්බ වුණොත් අපි කොහොමද සුබ පතන්නේ? සුබ දහවලක් කියලා. Good afternoon. Good afternoon. ඒ වගේම තමයි අපිට හවසට කාව හරි හම්බ වුණොත් අපි කොහොමද කෙනෙක්ට සුබ පතන්නේ? සුබ සන්ධ්‍යාවක් කියලා. Good evening. Good evening. ඒ වගේම රාත්‍රියට අපි කොහොමද කියන්නේ සුබ රාත්‍රියක් කියලා? Good night. Good night. අපිට කවුරු හරි මොනා හරි තෑග්ගක් දුන්නොත් මොනා හරි දෙයක් දුන්නොත් අපි කියන්න ඕනේ ස්තුතියි කියලා. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? Thank you. Thank you. එතකොට අපි අතෙන් කාට හරි අපි අතෙන් වැරැද්දක් වුණොත් අපි වැරදි දෙයක් කිව්වොත් කළොත් අපි කියන්න ඕන සමා වෙන්න කියලා. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සමා වෙන්න කියලා? Sorry. Sorry. එතකොට අපිට මොනවා හරි කාගෙන් හරි අහන්න ඕනේ, කාගෙන් හරි ඉල්ලන්න ඕනේ මොකක් හරි දෙයක්. එහෙම වුණොත් අපි කියන්න ඕනේ කරුණා කරලා කියලා තමයි පටන් ගන්න ඕනේ. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කරුණා කරලා කියලා? Please. Please. මෙන්න මේ මැජික් වචන ටික Good morning. Please. Sorry. Thank you. මේ වගේ මැජික් වචන එක ඔයාලා තව කෙනෙක් එක්ක කතා කරනකොට ඔයාව හරිම ලස්සනට පේනවා. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් ඉංග්‍රීසි පාඩමක් ඉගෙන ගන්න අපේ channel එකට like කරන්න, subscribe කරන්න. Bye bye. See you soon. Bye.